මෙච්චර අපහාස කළත් එනෝ තොත්ත බබලක්ගේ මෙතන හායි කියන්න. Get out. අම්මට. Love you darling. Alright. See you around 4 o'clock. Bye. වා බලන්න එනවා. අයියේ හතරට බඩු එනවලු. හතරට පාත්තිදි දෙමු බඩු යන්න. හතරට පා නෙමෙයි. බඩු යන්න. මේ හතරට මෙතෙන්ට එනවා. හතරට දවල්. අයියේ මේ ජාපාල පැකට් එකේ ලියලා තියෙන්නේ වැඩිහිටියෙක් දෙකක් ගන්න කියලා විතරයි බං. දෙක දෙමු දවසම දොයි. ඔව්. අපි සහෝදරයනේ බං. ඔන්න ඔය 10ක් දාලා දෙමු. කවන්න නැද්ද බං? මොන හරි වෙයිද? මොනවද භූමි කම්පාවක් සමග සුලිසුලමක් නැරඹීමේ වාසනාව අපිට උදා වේ. තාපන්. හරි. මොකක්ද උනේ ගන්න බෑ. ඔය. සිකී. මම දන්නේ තුමට මොන හරි කවුනද? නෑ. මාවත් ගෙනියන්න. එතෙන්ට ගෙනියන්න බෑ. නේ එපා. මගුලක. ඒක බැයි. කරෝලියා හොඳ එකක් බං. ඔව් බං අයියේ ඌ අපි දෙන්න ගැන වර්ණනා කරනවා වගේ. අර රැවුල තියෙන කෙනා එයා හරි ස්වීට් අනේ. කවුද මේ රවුල තියෙන මේ අමාරිස්ද? ඔව්. මේ එයාගේ මේ ස්වීට් එකක් නෑ. මම මේ කියන්නේ එයා මේ ගමේ ඉන්නකොට පොළොරෙක් නේ. මේ පිස්සු කතා කරනවා. එතකොට අර සුදුසු එක්කෙනා එයා හරි හැන්සම්. අර සුදු එක්කනද? ඔව්. ඒ කියන්නේ ලවාරිස්? මේ මට පෙන්වන්න බෑ. මේ වනචරයෙක් නේ. මෙච්ච කතා කරන්න එපා ඌ ගැන. මට මේ මම විතරයි මේ නිරෝගී මිනිස්සුෙකුට ඉන්නේ ওই පවුලේ. මම දන්නේ නැතුව මගේ ශරීරය ගැන. මේක නේ මම කිව්වේ. ඔයා මේ මොකුත් හිතන්න එපා මම මේ කිව්වට. මේ අමාරිස් ගේ ඇඟේ කුස්තය. මේ ලවාරියා ළඟදම කූරියා ගහනවා. What's Korea? කූරියා නෙවෙයි ලවාරිස්ගේ පපුවේ තව්වක් තියෙනවා මෙච්චර. තව්වක්? කූරියා කියන්නේ කූරියා ගහලා මැරෙනවා කියන එකයි. ඒකයි මේ කතාවේ තේරුම. මම විතරයි ওই පවුලෙන් ඉන්න හොඳම ෆිට් පොර. අන්න ඒකනේ. බලන්නකෝ මගේ මස් කොහමද කියලා. Very muscular. මේ මස් කොයිද කුයිලක් තියෙන්නේ? අපේ ඇලේ වතුර නම් ඔන්න කුයිලක් තියෙනවා. What I talk nonsense word at the moment. Don't talk me. ඔය දන්නවද මේ ලවා? ඔව්. මට කිව්වා. ඔව්. ඔයා වල් වනචර ගෑණියක් කියලා. චිකී. කනේ. අනිතක අම්මා කියනවා මට ඔයා ඇවිදිනකොට කොරවක්කෙකුටත් වඩා සෞතු ගමනක් ඔයාගේ තියෙන කියලා අම්මා කිව්වා. එහෙනම් චිකී. I hate them. මොකක්ද? I hate them. ඒක නම් කරන්න දෙයක් නැහැ. මේ ඒක නෙමෙයි තව මොනවද කිව්වේ? එතකොට මම කිව්වා මගේ ජීවිතේට ඔයා වගේ ලස්සන කෙල්ලක් මගේ මේ ඇස් දෙකෙන් මං ජීවිතේට දැක්කේ නැහැ කියලා. ඔයා එහෙම කිව්වද කරෝ? එහෙම කිව්වනේ. මේ ඒ වුණාට මගේ ඔළුව කැක්කුම ඒ වහලා. ඒක තමයි මටත් මේ විලිලැජ්ජයි ඕක අහලා මට හිතට අමාරුයි. ඔයා වල් වඩතර ගෑණියෙක් කියලා උන් එකට කකා ඉදලා බලු කතා කිව්වා. ඔව්. මගේ ඔළුව කැක්කුමයි මම උඹව දන්නේ. ඒක තමයි මටත් මේ කීන කැක්කුම ඇතුලේ. ගොඩක් දවස් නම් ඒ අමාරු තියෙන්නේ. මේ මං වා 4ට මීට් වෙන්න. මට දැන් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මම 4ට ඉන්න. Okay. All right. Hi. Hi. මෙච්චර අපහාස කළත් එනෝ තොත්ත බබලක්ගේ මෙතන හායි කියන්න. Get out. අම්මට. Love you darling. Alright. See you around 4 o'clock. Bye. Bye. අසවජාති දඬු ලේනා. යකෝ. දඬු ලේනා. කවුද? අඩෝ උඹ මොනවදර කෙල්ලට කිව්වේ? ඇයි ඒක ගසංගියේ? යකෝ ඊයේ හොදට hina විහිිටේ කෙල්ල අද ආවේශ වෙලා වගේ. තෝ මොකක් හරි කියලා තියෙනවා. හරි මේ අයියා මලොන්ට මම මේ හොඳින් කියන්නේ මේ හරිද මේ කේලමක් මොකද ඊර්ෂ්‍යාවක් හිතන්න එපා මං ගැන. මේ ඒ වුණාට මේ කෙල්ල කැමති කිව්වා. කාටද? මට. තොට ඔය. කිවිය. මේ හරි මම කොච්චර උත්සාහ කරාද උඹලගේ හොඳ කියලා උඹලගේ බොහොම ආදරයක් උඹලට ඇති කරන්න මං සෑහෙන උත්සාහ කරා. ඒනොට කෙල්ලට මේ උඹලව පෙන්වන්න බෑනේ. කවුරුරේ හම්පඩ කේලමක් කියලා තියෙන උඹලට විරුද්ධව.
හැබැයි කෙල්ල හතරට එනවා වගේ මාව බලන්න. මාව බලන්න එනවා. අයියේ හතරට බඩු එනවලු. හතරට පාත්තිදි දෙමු බඩු හතරට යන්න. පා නෙමෙයි. බඩු යන්න. මේ හතරට මෙතෙන්ට එනවා. හතරට ලෑස්ති වෙන්න එපා. ආ සංග්‍රහය පවත්තන්න එපා නේද බං? ඔව් අයියේ. වෙනම දැන් හතරට එනවා. හොඳයි. මල්ලිගේ දිනුව අපේ දිනුව මල්ලි. අපි යනවා අයියේ. යම් මල්ලි. ඕක ඇදුවේ අපිව කපලා කෙල්ලව උසැට් කරගන්න. ඔව් ඔව් ඔව්. ඈ? මල්ලි කීයට දෙනවා කිව්වේ? හතරට අයියේ. හතරට පාත්තිදි දෙමු වැඩේ. මේක දම. අයියේ මේ ජාපාල පැකට් එකේ ලියලා තියෙන්නේ වැඩිහිටියෙක් දෙකක් ගන්න කියලා ඉතරයි බං. දෙක දෙමු දවසම දොයි. ඔව්. අපි සහෝදරයනේ බං. ඔන්න ඔය 10ක් දාලා දෙමු. කමක් නැද්ද බං? මොන හරි වෙයිද? මොනවද භූමි කම්පාවක් සමග සුලිසුලමක් නැරඹීමේ වාසනාව අපිට උදා වේ. තාපන් හරි හරි. කරෝ අපි උඹත් එක්ක තරහ නැහැ. උඹ අපේ සහෝදරයා. උඹට හරි ගියත් එකයි අපිට හරි ගියත් එකයි. කරෝ ඉස්සෙල්ලාම අපේ පවුලේ කෙල්ලෙකු සෙට් උනේ උඹට. ඇත්තමයි බං. ඒ ප්‍රීතිය නිමිත්තෙන් අපි ඔබට හොඳ භෝජන සංග්‍රහයක් ලෑස්ති කළා. ඔක්කොම බීපන්. අපි අද හොඳට කන්න බොන්න ඕන. මල්ලි දුර්වලයි මල්ලි හොඳට කන්න. ඔය ඇයි ඉතින් මට දැන් මොකද කරන්න කියන්නේ? පානය කරන්න. දැන් මොකද්ද මේ පානේ? පානය. පුරුෂ ධෛර්යය ඇති කිරීම වස් හිමාල වනයේ 108 වාරයක් වනමුටියන් විසින් ජප කරන ලද මහා මදන මෝදක ස්තම්භන ගුලිය මෙය පානය කිරීමෙන් කලට වේලාවටත් පහසු මිලටත් ඇත්ත වශයෙන්ම අයියේ මේ අමහමා පහනේ බීමෙන් පුරුෂ ධෛර්ය පුරුෂ ශක්තිය දැන් මට මොකද ලැබෙනවා. කරන්න කියන්නේ? අයියේ මේකට වඳින්න අයියේ මේකට ගරු කරන්න. අයියට හින්දම පෙරාගෙන අපි ආවේ අයියේ. හතරට එනවා බොන්න කිව්වා. අයියේ. හතරට එයි අයියේ බොන්න. බොන්න අයියේ බොන්න. හතරට යයි වගේ. හතරට බඩු යයිද? බඩ මොකද කිව්වේ? නෑ අයියේ. හතරට එනවා කිව්වා. හතරට එනවනේ අයියේ. බොන්න මගේ පෙට්. බොන්න අයියේ. අයියේ හොඳට කන්න අයියා දුර්වලයි නේ අයියේ. අපි ආදරයට දඬුලේ නා කියන්නේ මල්ලියෝ. කන්න අයියේ. කන්න අයියේ. අනේ අයියේ කන්න අයියේ. අයියේ හොඳට ප්‍රේම කරන්න අයියේ. අපි යනවා අයියේ. මල්ලිට යහපතක්ම වේවා. දෙයියන්ගේ පිටයි අයියේ. දෙයියන්ගේ පිටයි. පින්වන්ත සහෝදරෝ. මගේ වාසනාවට සහෝදර අම්මුණු. ජරාවක්වත් කවුනද? වෙන්න බෑනේ. නෑ. මොකක්ද උනේ ගන්න බෑ. ඔය සිකී මම දන්නේ තු මට මොනාරි කවුනද? නෑ. Hi darling, am I late? නෑ. ඇයෝ අමාරුවෙන් වගේ. අඩියක් දාලා. ඔව්. මේ මේ එක නෙමෙයි ඔයා මොනවාද මට කියන්න තියෙනවා කිව්වේ? මේ මොකුත් නෑ කියන්න දැන් දෙයක් නෑ. මේ හැබැයි මේ ලවාලිය ගැන තමයි කියන්න තියෙන මොකක්ද ඒ සද්දේ? සද්ද කියන්නේ ගෙම්බ ගෙම්බ කොයිද මේ? මේ ගෙම්බොන්ටත් ඕනේ නැත්නම් වලට ඇවිල්ලා කෑ ගන්න නේ. මම ඒකයි කිව්වේ. ලවාරියා ඉන්නෝනේ. මේ ආයිත් සත්‍යයක්. ආයි සද්දත් මේක දුන්නේ කවුනා නෝ උගේ අම්මා තාත්තා මම අඳුරනවා මට බොන්න දුන්නේ හම්බුණා නම් අනවශ්‍ය දෙයක් දීලා තියෙන්නේ එයි මේ ඔය පරන්නේ. අපේ මිනිස්සුන්ට නිදාසනවා ඉඳ ගන්න ඔයයි අනේ මිනිස්සුන්ට නිදාසවන Taman ඕන තැනකට යන්න you asked me to come at 4 o'clock. හරි කිව්වා තමයි Here, shall we go to the hospital? Hospital? And meet the doctor. meet the doctor මට බෙට්ට මොන ડોක්ටර්ද මගුලක් කතා කරනවා එන්න එපා Honey, honey, listen to me. listen නෙවෙයි මැගිලි හම්බයන් මගේ හම්බේ ආදරේ කරන්න පුළුවන් දැන් බෑ Here, where are you running? running නෙවෙයි මැගිලි බලන්න Honey. මට වඩාලේ
එක වැහිලා. හරි. තියෙනවා. ඔය තියෙන්නේ.